කැලේ මැදින් පුංචි ගමනක් යන්න එනවද ඔයාලත් මාත් එක්ක? ආර්ෂා ටයිම් ලයින් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ අවුරුද්දට ගෙන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් අපි අද පොඩි ගමනක් යනවා විශේෂ තැනක් බලන්න. ඉතින් මගේ ගෙදර ඉඳලා කිලෝමීටර් 1කමාරක් විතර දුරින් තමයි මේ තැන තියෙන්නේ. අඩිපාර දිගේ ගියපු අපිට ඊළඟට තාර පාර හම්බ වෙනවා. මේ පාර දෙපැත්තම කැලෑ මල් වලින් පිරීලා. පුදුම ලස්සනක් තියෙන්නේ එක එක වර්ගවල මල්. ඉතින් සමහර අපි සල්ලි දීලා ගන්න මල් පවා මේ කැලේ ඔහේ හැදිලා තිබුණා. මේ තියෙන්නේ ඖෂධීය වටිනාකමකින් යුක්ත පැලෑටියක්. දන්න කෙනෙක් ඉන්නවා නම් නම කියන්න බලන්න මේ මොනවද කියලා. ඔන්න ඉතින් අර සල්ලි දීලා ගන්නවා කියපු මල් වර්ගය තමයි මේ තියෙන්නේ. මම බීජ ටිකක් හොයාගත්තා. මේ තියෙන්නේ කැලෑව හැඩ කරන තවත් ලස්සන මල් වර්ගයක්. කහ පාටට පිපුණු මේ මල් වැල හරිලා පාර දෙපැත්තේ පිබිලා තියෙන මේ ලස්සන මල් දිහා බල අපි ප්‍රධාන පාරකට පිවිසෙනවා. දැන් කියන්නම්කෝ අපි කොහෙද මේ යන්නේ කියලා. අපි යන්නේ නිහඬරණ භාවනා මධ්‍යස්ථානය බලන්න. සමහර විට ඔයත් නිහඬරණ භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා ගිහින් ඇති. මේ තැනට එන්න පුළුවන් පාරවල් කිහිපයක් තියෙනවා. නුවර පැත්තෙන් එන්නත් පුළුවන්, ගම්පල පැත්තෙන් එන්නත් පුළුවන්. පේරදෙනියේ ගලහන්දියෙන් ඇතුළට ඇවිල්ලා තමයි නුවර ඉඳලා කෙනෙකුට එන්න තියෙන්නේ. දොළුව හරහා ගම්පල බස් මාර්ගය ආවත් ගලහ දෙල්තොට පාරේ ආවත් මේ නිහඬරණට එන්න පුළුවන්. මේ පාර දිගේ ටිකක් ගියාට පස්සේ පහළට යන්න පාරක් තියෙනවා. ඒ පාර දිගේ තමයි අපි යන්න ඕනේ. මේ යන අතරමඟ නිහඬරණ භාවනා මධ්‍යස්ථානයට පහළින් හරි අපූරු දොළ පාරක් ගලාගෙන යනවා. මේ දොළ පාරත් එකතු වෙන්නේ අන්තිමට මහවැලි ගඟට. මේ දොළ පාර පහු කරනවත් එක්කම උඩට යන්න පාරක් තියෙනවා. ඒ පාර දිගේ තමයි අපි යන්න ඕනේ. එතකොට හම්බ වෙනවා මෙන්න මේ ලස්සන නිහඬරණ කියන භාවනා මධ්‍යස්ථානය. දුර බැහැර ඉඳලා එන ඔයාට මෙතෙන්ට ඇවිල්ලා නැවතුනහම හිතට හරි සතුටක්, හරි සැනසීමක්, හරි නිස්කලංක බවක් ඔයාට දැනේ. හැබැයි ඉතින් මේ කැලෑවේ කොතන නැවතිලා ගිමන් හරින්න හැදුවත් ඔය නිහඬරණ භාවනා මධ්‍යස්ථානයේදී දැනෙන නිහඬ බව, නිස්කලංක බව අත්විඳින්න අපිට මේ කැලේ කොතන ඉඳලා වුණත් පුළුවන්. අපි යනකොට දවල් 1ට විතර ඇති. ඒ වෙලාවෙත් ගොඩක් දුර බැහැර පළාත් වලින් ඉඳලා ආපු මිනිස්සුන් වගේම විදේශිකයන් බොහෝ දෙනෙක් මෙම ස්ථානයේ හිටියා. මේ ස්ථානයට ගොඩක් වෙලාවට දුර බැහැර පළාත් වලින් ඉඳලා තමයි මිනිස්සු වෙන්නේ. වැලිමලුව ගාවෙන් පහළට යන්න මෙන්න මෙහෙම කළුගල් වලින් හදපු පඩිපෙළක් තියෙනවා. මේ පඩිපෙළ දිගේ පහළට බැහැගෙන ගියාට පස්සේ අපිට හම්බ වෙනවා පොකුණක්. ගලාගෙන යන වතුර එකතු වෙන්න සලස්සලා තමයි මේ පොකුණ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මීට එහා පැත්තේ නම් පහුගිය කාලේ සිද්ධ වෙච්ච විවසනියත් එක්ක නාය යෑමකට ලක් වෙලා තියෙනවා. ඔයාලා ටිකක් ගියපු වෙලාවක වටපිටාව බැලුවොත් මේ මුළු පරිසරයම මිනිස් ක්‍රියාකාරකම් නිසා, මිනිසාගේ නොගැලපෙන ඉදිකිරීම නිසා නාය යෑමට ලක් වෙලා තියෙනවා. ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන්. අපි යන වෙලාවේ භික්ෂුන් වහන්සේලා විසින්ම මේ අර හානියට පත්වෙච්ච ස්ථාන පිළිසකර කරමින් තමයි හිටියේ. මීට කලින් මම දැකලා නැති නිර්මාණයක් මට මෙතෙන්දි දැක ගන්න පුළුවන් වුණා. මෙන්න මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තිබුණේ ප්ලාස්ටික් වලින්. මේ ස්ථානයේ වැඩ වාසය කරන භික්ෂුන් සහ මෙහෙණින් වහන්සේලා දෙගොල්ලම ගොඩක් වෙලාවට දුර බැහැර පළාත් වලින් ඇවිල්ලා මහාන වෙලා ඉන්න අය. ඉතින් ගම් පළාතේ කට්ටිය නම් මෙම ස්ථානයට වැඩි යන්නේ නැහැ. දුර බැහැර පළාත් වලින් ඉඳලා තමයි ගොඩක් වෙලාවට මිනිස්සුන්ත් මේ භාවනා මධ්‍යස්ථානයට එන්නේ. හැබැයි මේ භාවනා මධ්‍යස්ථානයේ මගින්
ගම්වාසීන්ට පාසල් දරුවන්ට නිරන්තරයෙන් උදව් උපකාරණ ලැබෙනවා. පහුගියදාත් ව්‍යසනයට පත්වෙච්චි ගම්වල හිටපු මිනිස්සුන්ට වියලි සලාක බඩුමලු ඒ වගේම පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දීලා තියෙනවා. අපිට මේ භාවනා මධ්‍යස්ථානය ගැන වැඩි විස්තරයක් නම් දැනගන්න හම්බුනේ නැහැ. මොකද ඒ වෙලාවේ සමහර මෙහෙණින් වහන්සේලා සක්මන් භාවනාවේ යෙදෙනවා. ඉතින් මේ හින්දා අපි ඉතින් වටපිටාව ඇවිදලා බලලා එන්න ආවා. එන අතරමඟ එකතු කරගත්ත දේවල් තමයි මේ තියෙන්නේ. ඉතින් කොහේ ගියත් මල් අමතක කරන්න බෑනේ. ඉතින් මල් ළඟ නැති මල් වර්ග කිහිපයක්ම මම එකතු කරගත්තා. මේවා ඉතින් වාණිජ්‍යමය වශයෙන් නම් වටිනාකමක් නැහැ. බැලු බැලමට කෙනෙක්ට හිතන්න පුළුවන්. ඒත් හැබැයි අපිට මේ වගේ මල් ගහක් ඕන වෙලා වෙළඳ පොළට ගියොත් නම් ලොකු ගාණක් යනවා. අනිවාර්යයෙන්ම මිලදී ගැනීම සඳහා. ඉතින් නිකන් ඔහේ කැලේට වැවිලා තියෙන මල් ගස් වලින් කිහිපයක් මල් ළඟ නැති ඒ වගේ මම ගලවගෙන අරගෙන ආවා. එහෙම එන අතරමඟ මම දැක්කා කැලේට වැවිලා තියෙන මෙන්න මේ මල් පඳුර. මෙන්න මේ මල් වර්ගය අපේ ගෙදර තියෙනවා. මේකේ රතු පාට තමයි තියෙන්නේ. මේ දම් පාටට හුරු රෝස පාටක් මේකේ තියෙන්නේ. මේ මල් වර්ගය මම net එකෙන් විතරයි දැකලා තිබුණේ. මං හිතුවේ නෑ ලංකාවේ මේ පාට තියෙනවා කියලා. හැබැයි අහම්බෙන් වගේ මට මේ මල් වර්ගය ලැබුණා. ගොඩක් ලංකාවේ ගොඩක් තැන්වල මේක කැලේට වගේ වැටවල් වල කැලෑවට වැවිලා තියෙනවා. ඉක්මනින් බෝ වෙන මල් වර්ගයක්. ඉතින් රතු පාට නම් කොච්චර ගලවලා අයින් කරත් වඳ වෙලා යන්නෙත් නැහැ. පුංචි කතු කෑල්ලක් වැටුණත් මේ මල් වර්ගය පැලවෙනවා. ඉතින් ඒත් මෙන්න මේ පාට අපේ ගෙදර තිබුණේ නැහැ. ඔන්න දැක්ක වෙලාවේ කඩාගෙන ආවා. ඔන්න ඊළඟට අපිට හම්බ වෙන්නේ විශේෂ ස්ථානයක්. ඔය ඇතින් පේන්නේ අපේ ගම මේ ඔයාලා දකින්න ගහ අවුරුදු 100කටත් වඩා පරණ ගහක්. නමින් කියනවා කටුයි ගහක්. ඔයාලා දැකලත් ඇති සමහර විට. මෙන්න මේ රතු පාට මල තමයි ගහේ පිපෙන්නේ. මල් පිපෙන කාලයට කොළ සේලම හැලිලා මුළු ගහ පිරෙන්නම මල් පිපෙනවා. සමහරු නම් ඉඹුල් කියලාත් කියනවා. අපේ අප්පච්චි එහෙමනම් කියන්නේ මේ කටු ඉඹුල් ගහක් කියලා. ඉතින් ওই ගමන ඉවර වෙලා අපි ආයම අපේ ගෙදර එන්න අතරමඟ ඔන්න හම්බුනේ යාළුවා. ඉතින් චූටි කාලේ අපිට නම් මෙයා විශේෂ කෙනෙක් නෙවෙයි. ඒ වුණාට අපේ පොඩ්ඩොන්ට නම් වහුපැටියෙක් කියන්නේ කලාතුරකින් දකින්න ලැබෙන කෙනෙක්. කැලෙන් හොයාගෙන ආපු මල් ටික හදලා ඒ වගේ ප්‍රගතියත් එක්ක අලුත් වීඩියෝ එකකින් මම ඔයාලගේ ගෙදරට එන්නම්. එතකන් මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් comment එකක් එකතු කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක් ජයග්‍රාහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ආර්ෂා.